කරන නිසා සවුන්ඩ් එක එන්නද? Welcome back to another gameplay video. So ඉතින් ආද play කරන්න යන්නේ ලාබුබු හොර escape school. හරි ඉතින් අපි start කරලා බලමු. අපි escape school එකට ගියානේ. අපි අද යන් ලාබුබු house එකට. ගිහලා බලමු. තාම load වෙනවා. ලාබුබු house එකට යන්න data උනේ. හරිද? මේක data නැතුව යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. යන්න බෑ මම එදා ගහපු විදිහෙන්න. එතන බෝනික් එකක්. හරි. දහම් වෙනවා. ලැබුවා ඉන්නවද දන්නේ නේ. එතන යතුරක් තියෙනවා. දොර අරන් ඉන්න බෑ සාමාන්‍යයෙන් ලැබුවට. මම අද රෙකෝඩ් කරන්නේ වෙනද රෙකෝඩ් කරේ normal mic එකේ. mic එක නෙමෙයි normal මේ නිකන් රෙකෝඩ් කරන්නේ. අද mic එකේ රෙකෝඩ් කරන්නේ. ඒක නිසා මට සද්ද ඇහෙන්නේ නැහැ, sound එක ඇහෙන්නේ නැහැ. ඒ නිසා මොනවද වෙයි කියලා දන්නේ නැහැ. ඉතින් මේ දැක්කනේ කෝප් එක අද්දි පිගාන වැටෙනවා. පිගාන ගද්දි කෝප් එක වැටෙනවා. මේ කෝප් එක කෝ DC අන්න DC හරි හරිනේ. ලාබුබු වා කොහෙද? මම යනකම් ඉන්නවා නෙමෙයි. ඕගොල්ලෝ හදිසියේ ලාබුබු මෙතන හිටියොත් ඕගොල්ලන් අහයි ඒ සවුන්ඩ් එක ඇහෙන්නේ නැද්ද කියලා. ඇත්තම කිව්වොත් නෑ මට සවුන්ඩ් එක ඇහෙන්නේ නෑ. අම්බෝ ලාබුවා කොහමද ආවේ? ළඟටම ආවා. ළඟට වෙනකම් මම දැක්කේ නෑ ඇත්තම කිය. ලාබුවා මෙහෙට ගියා, අපි මෙහෙට යන් ටග්ගල අයියෙන් යන්න. ලැබුව එනවද? ඔබ එනකම් මම බලාගෙන සිටිමි. කෝ ලාබුබු කැමති. මම mic එකෙන් රෙකෝඩ් කරන නිසා සවුන්ඩ් එක හොඳට ඇහෙයි මම හිතන විදිහට. ලාබුබු යමේද කබල්ලයන් නැත්තම් චුට්ටක් අන්න එනවා ලාබුබු කො දෙයට රිංග කරන්න බයකට නෑ. එහෙම නෙමෙයි අල්ල ගැහුවොත් ඉවරයි. එකයි ඇඳ යට රිංග ගන්න. හැංගෙන්න තැනකුත් නෑ. ගියාද? ලැබුව ගියාද? සවුන්ඩ් එක ඇහෙන්නේ නැති එකේ ප්‍රශ්නේ දැන් තමයි ඩබල් ට්‍රිපල් වෙලා තියෙන්නේ. ඇයි දන්නේ මේකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැති? කමන්නේ. ආයිත් ලැබුව එනකම් බලාගෙන ඉන්න එපා. හැබැයි මේක රින්ගුවම මේ කරිමු හරි. දැන් මිටි හම්බුණා කියන්නේ දොරෙන් පැන්න වගේ තමයි. ලැබුව නැද්ද? එන්නේ නැද්ද ලැබු? කවුද දන්නේ මේ නම දැම්මේ? ලාබුබු. ලාබුබු නම් මොකද්ද? නම් මොකද්ද? What is your name? Labubu.
ඔන්න ලැබුවා එනෝ ලැබුවා එනෝ මේක ගන්න පුළුවන්ද ගන්න වෙලා මදි වී වගේ ලැබුවා ඔයනවද අපි මේක අස්සෙන් ගෙන්නද ඔයනකම් අම්මා ලූ මේ මම ෂොක් වෙලා ගියා අම්මෝ ඇතියන්තා බේරුණා 99.9 බේරුණේ දැන් ඔයා යනකම් ඉන්න වෙයි වාතයක් ඔයා නම් මහා යතුරක් උනේ අයියෝ අම්බෝ එනෝ වගේ ඇස් දෙක පොට්ට නැද්ද ඇස් දෙක පේනවද අයියෝ මම හිතුවේ ඇස් දෙක පොට්ටයි කියලා අයියෝ ලබුබු ඔයාලා ඇස් දෙක පොට්ට නැද්ද අනේ මං හිතුවා ලබුබු යෝ මම හිතුවේ ඇස් දෙක පොට්ටයි කියලා ඇස් දෙක පොට්ටයි කියලා මම හිතාගෙන හිටියේ ලබුබු විනාඩියක් දෙන්න මගේ මේකේ කේස් එකක් ඇවිල්ලා